ට්‍රයිසෙප්ස් ඉතාම වැදගත් මේ බාහුවේ ප්‍රමාණය සහ ශක්තිමත් භාවය සම්බන්ධව ආම් එකෙන් 3න් 2ක් තියෙන ට්‍රයිසෙප්ස්. කාන්තාවන්ගෙත් ඔය අතයට එල්ලා වැටෙන එකට එහෙම හේතුව වෙන්නේ මේ ට්‍රයිසෙප්ස් පේශිය ගොඩක් වෙලාවට භාවිතයක් නැතිකම නිසා දිය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් උතන තියෙන මේ දේ ටික විතරයි තියෙන්නේ. ඉතින් එතන එල්ලි තියෙනවා. මේද දහනය කරන්න ක්‍රමයක් නෙමෙයි මේ. මේද දහනය ඩයට් එකෙන් කරගන්න ඕනේ. නමුත් අතේ නියමිත හැඩය හදාගන්න මෙන්න මේ ට්‍රයිසෙප් ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් එක ඉතාම වැදගත් වෙනවා. මේ ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් එක ගොඩක් වැදගත් වෙන්නේ ඇයි දන්නවද? ට්‍රයිසෙප්ස් කියන පේශී හිස් 3කින් තමයි හැදිලා තියෙන්නේ. මේකෙන් ප්‍රධානම වෙන ලොන් හෙඩ් එක කියන ප්‍රධානම පේශී කොටස සවි වෙන්නේ අපේ ස්කැපියුලා එකට එහෙම නැත්නම් උරපතු අස්තියට. මෙන්න මේ උරපතු අස්තියේ ඉඳලා අපේ මේ බාහුවට උඩින් ගිහිල්ලා තමයි සවි වෙන්නේ මේ වැලමිටට. ඉතින් දැන් මේ ට්‍රයිසෙප්ස් පේශියේ ලොන් හෙඩ් එක හදාගන්න නම් අනිවාර්යයෙන්ම අත හිසට උඩින් ඔසවලා ව්‍යායාමය කරන්න ඕනේ. නැතුව දැන් අත ඔළුවට උඩින් උස්සලා කරන ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් ව්‍යායාම නැතුව අනිත් කරන ට්‍රයිසෙප්ස් ව්‍යායාම වලදී අනිත් හෙඩ් එක අනිත් ශීර්ෂ දෙක තමයි සම්බන්ධ වෙන්නේ ව්‍යායාමයට වැඩි හරියක්. එතකොට මේ ට්‍රයිසෙප් ලොන් හෙඩ් එක හැදුනොත් තමයි පිරුණු ට්‍රයිසෙප්ස් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ට්‍රයිසෙප් ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් එක මෙන්න මේ විදිහට කරන්න ඕනේ. දැන් මෙතන උපදෙස් දක්වලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඔයගලන්ට බැලුවාම තේරෙනවා. ඔයා සීට් එකකට හේතු වෙලා කරනවා නම් චුට්ටක් ඉස්සරහට ගිහලා පොඩි ඇන්ගල් එකක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අත් දෙක උඩට උස්සන්න ඕනේ. අත් දෙක ලං කරලා තියාගන්න කියලා මේ උපදෙස් වල කිව්වට එක එක්කෙනාගේ තියෙන මේ ග්ලැනොහියුමරල් ජොයින්ට් එක 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 විදිහයි. එතකොට උපරිමයෙන්ම ලං කරලා අත් දෙක තියාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. වැලමිට චුට්ටක් දෙපැත්තට ගියාට කමන්නේ. උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ලං කරලා තියාගන්න. ඉතින් ඒ විදිහට තියාගෙන මේ ඕවර්හෙඩ් එක්ස්ටෙන්ෂන් එක කරන්න ඕනේ. ගොඩක් වැදගත් වෙනවා පිට දිගේ පුළුවන් තරම් පල්ලෙහාට මේ ඩම්බෙල් එක යවන්න උත්සාහ කරන එක. ගොඩක් හොඳ ඇදීමක් ලබා දීලා ඊට පස්සේ උඩට එසවීම කරන්න ඕනේ. උඩට උස්සනකොට උස්ම පිට කරනවා පල්ලෙහාට නෝට උස්ම ගන්නවා. අපි දන්නවනේ කතාව. දැන් ට්‍රයිසෙප්ස් හැදෙන්න කරන ව්‍යායාමයක් වුණත් ලොකු බරක් මේකට පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය වාර 8කදී 10කදී පේශියට දැනෙන බරක් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. මම හිතනවා මේ කතාව වැදගත් වෙයි කියලා ට්‍රයිසෙප්ස් ට්‍රේන් කරන අයට.